වැඩි වලින් බැදියක් කක්වේටි. මේ ඇක්ටිවිටි සමි තාත්තිය කරගන්නු. එතකොට අම්මිත් අපේ තාත්තිත් අපි බබත් අපි ලොක ටෝයිස් නෑ. නම් බබාගේ ක්ලාස්ෙන් තමයි ගොඩාලියක් ඇක්ටිවිටිස් කරන්නේ. හරිම සිම්පල්. බෙඩ් එකට වෙලා කරන්න පුළුවන්. Let's do it. සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අම්මලගේ ස්ට්‍රෙස් එක අඩු කරන බබාව ෆෝන් එකකින් ඈඩ් කරන බබාට බුද්ධිවර්ධන ක්‍රියාකාරකම් දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කළේ කිචන් එකේ වැඩත් එක්ක බබාට බුද්ධිවර්ධන ක්‍රියාකාරකම්. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ බබාගේ මැඳුම් වලින් බබාට කරන්න පුළුවන් බුද්ධිවර්ධන ක්‍රියාකාරකම්. ඉතින් ගොඩක් වෙලාවට බබාගේ ඇඳුම් නවද්දී අපි අල්මාරියක් අස් කරද්දී බබාට ෆෝන් එක දෙන්න නැතුව මේ වගේ ඇක්ටිවිටීස් එක අපිට පුළුවන් බබාව බිසි කරන්න. බබාට ගොඩක් දේවල් කියලා දෙන්න. ඉතින් අපි බලමු මොනවද මේ ඇක්ටිවිටීස් කියලා. අපිට පුළුවන් බබත් එක්ක බබාගේ ඇඳුම් කැටගරයිස් කරන්න. ඉතින් බබාගේ ඇඳුම් ටික නවන ගමන්ම අපිට මේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. මෙතනදී බබාට ගවුම්, කලිසම්, ඒ වගේම ගෙදරට අඳින ඒවා, ගමනට අඳින ඒවා, රැයට අඳින ඒවා වෙන් කරන්න කියන්න පුළුවන්. ඉතින් බබා කැමති විදියට මේ ගේම් එක අපිට එක එක විදිවලට කරන්න පුළුවන්. අපිට පුළුවන් අපිට ඇඳුම් නවන ගමන් බබාගේ ෆ්‍රොක් එකක් හරි බබාගේ ඇඳුමක් දීලා බබාට ඒකේ තියෙන බටන්ස් දාන්න දෙන්න. ඉතින් මේක ගොඩක් හොඳ බුද්ධිවර්ධන ක්‍රියාකාරකමක්. මොකද බබෙක්ට මේ ඇඳුමක තියෙන බටන් එකක් දානවා කියන එක හරිම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරි අමාරුයි. මොකද එයාලගේ ඇඟිලි ඒකට හුරු වෙලා නැහැ. එතකොට එයාලා හැකියාවන් වර්ධනය කරගන්න ඕනේ. ඉතින් එයාලා හොඳට ඇඟිලි පාවිච්චි කරලා හොඳට හිතලා තමයි මේ වගේ බටන් එකක් දාන්න ඕනේ. Wow, good girl. ඉතින් ඇත්තටම බබාට බුද්ධිවර්ධන ක්‍රියාකාරකම් කරන්න අපිට ලොකු ටෝයිස් මිලදී ගන්න ඕනේ. අපේ ගෙදර බබා ගාවම තියෙනවා මේ හැකියාව වර්ධනය කරන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් මේ විදියට අපිට දැන් බටන්ස් දාන එක උනත් බබාට පුළුවන් එක එක විදියට දෙන්න. එක එක විදිය ඇඳුම් දෙන්න. එතකොට ඒවා එක එක රෙදි වල තමයි මහලා තියෙන්නේ. එතකොට ඒ රෙද්ද අනුවත් මේ බටන් එක දාන්න පුළුවන්ද බැරිද කියන එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි බටන් එකේ සයිස් එක. ඉතින් මේ විදියට වෙනස් කර කර අපිට බබාට මේ ඇක්ටිවිටි එක කරන්න දෙන්න පුළුවන්. එතකොට එයා එකින් එක ඉගෙන ගන්නවා. මේ එක එක දේවල් වෙන වෙනම හඳුනා ගන්න සහ ඒවා එයාගේ අතට හුරු වෙනවා. ඉතින් මේක ගොඩාක් වටිනවා. හරි. Oh, wow, Baba good නේ. ඒ වගේම තමයි මේ ක්‍රියාකාරකම් තුලින් බබාගේ චාලක හැකියාවන්, hand eye coordinations, ඒ වගේම සිතීමේ හැකියාව සහ නිර්මාණශීලී හැකියාව වර්ධනය කරන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි මේ ඇක්ටිවිටි එකේදී බබා එක තැන ගොඩක් වෙලා ඉඳගෙන මේ ඇක්ටිවිටීස් කරනවා. ඉතින් ඒ වගේම තමයි අපිට මේ ඇක්ටිවිටි එක අනිත් පැත්තට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට බටන්ස් දාලා දීලා බබාට බටන්ස් ගලවන්න දෙන්න පුළුවන්. ඉතින් බටන්ස් ගලවන එකත් ඇත්තටම අමාරුයි චූටි බබෙක්ට. මොකද දැන් මේ බටන් එක අල්ලලා හිමීට මේ බටන් එක අනිත් පැත්තට ගන්න ඕනේ. ඉතින් බබෙක් හොඳට කල්පනා කරලා එයාගේ ඇඟිලි හොඳට වෙහෙසවලා තමයි මේ වගේ ඇක්ටිවිටි එකක් කරන්නේ. ඒ වගේම බබා ගොඩක් වෙලා ගන්නවා මේ වගේ දේවල් වලට. ඉතින් බබෙක්ව එක තැන තියාගෙන ඇක්ටිවිටීස් කරන්න පුරුදු කරන්න අපිට මේ වගේ ක්‍රියාකාරකම් යොදා ගන්න පුළුවන්. මේ Oh, ඒක නම් බටන් නෙවෙයි තියෙන්නේ. එහෙනම් එකක් තියෙන්නේ. ෂිප් එක දාන්න බලන්න.
දැන් සමහර ඇඳුම් වල බටන්ස් නෙවෙයි තියෙන්නේ සිපර් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපිට පුළුවන් බබාට මේ සිපර්ස් දාන්න දෙන්න. ඇත්තටම මෙතනදිත් බබා ගොඩක් ඉගෙන ගන්නවා. මොකද දැන් අපිට හිතන තරම් ලේසි නෑ මේක ක්ලෝස් කරන්නයි ඕපන් කරන්නයි. එතකොට ඒවට වෙන වෙනම ටෙක්නික්ස් බබා හදා ගන්නවා. ඒ වගේම රෙද්ද අණුවත් වෙනස් වෙනවා. සයිස් එක අණුව වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා බබාට මේ හැම දෙයක්ම අත්හදා බලන්න අපි අවස්ථාව දෙන්න ඕනි. හැබැයි මේ ඇක්ටිවිටි එක කරද්දි බබාගේ අත අහු වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් අවධානයෙන් ඉන්න ඕනි අපේ චූටි බබාලා ගැන. මොකද එතකොට එයාලට තුවාල වෙන්න පුළුවන්. මෙන්න මේ පටිය මේක ඇතුලෙන් දාන්න බලන්න. Wow, good girl. බබාගේ සමහර ඇඳුම් තියෙනවනේ බෙල්ට් දාන්න හදපු. එතකොට මේ වගේ ඒවායි බෙල්ට් ලූප්ස් මහලා තියෙනවා. මේ වගේ ලූප්ස් ඇතුලෙන් අපිට පුළුවන් බබාට පටියක් දාන්න දෙන්න. හරි බෙල්ට් එක හරි දාන්න දෙන්න. දැන් මෙතනදිත් අපිට එක එක විදිය පටි දෙන්න පුළුවන් බබාට දාන්න. එක එක සයිසස් වල පටි දෙන්න පුළුවන්. එතකොට බබා එක එක විදියට මේක අධ්‍යයනය කරමින් ඉගෙන ගන්නවා ගොඩක් දේවල්. බබාලා හරි ආසයිනේ අපිත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් අපිට රෙදි නවන ගමන් බබත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්. බබත් එක්ක කලර් ගේම්ස් කරන්න පුළුවන්. අපිට කලර් එකක් කියලා බබාට ඒ කලර් එකේ ඇඳුම් අරන් දෙන්න කියන්න පුළුවන්. ඔලි බබා green color එකක් ඕ. හරි. red color. හරි. good girl. blue color එකක්. හරි. එතකොට pink color එකක්. අලිනේ ඊට පස්සේ yellow color එකක්. හරි. purple color එකක් තියනවාද? චුට්ටක් හොයලා බලලා කියන්න. purple. Good. Purple and pink color and pink color and black color. This is my color. ඔව් නේද ඩාලින්. purple තියනවනේ නේද? ඉතින් මේ වගේ ගේම් එකකදී බබා ගොඩාක් මේ කලර්ස් වල නේම්ස් වලට ෆැමිලියර් වෙනවා. ඒක ගොඩක් වටිනවා බබාට ප්‍රැක්ටිස් කරන්න. අපිට පුළුවන් බබාට පහසුවෙන් අඳින්න පුළුවන් ඇඳුමක් අඳින්න දෙන්න. ඒ කියන්නේ බෙල්ලෙන් දාලා අඳින ඇඳුමක් නෙවෙයි. ඉස්සරහා ඕපන් ඇඳුමක්. එතකොට බබාට හරි ලේසියෙන් අත් දෙක දාලා ඇඳ ගන්න පුළුවන් නිසා. ඒකනේ අනිත් පැත්තට අඳින්න එපා පැටියෝ. ඉතින් මෙතනදී බබා හරි පැත්ත, වැරදි පැත්ත, ඉස්සරහට එන්න ඕනි පැත්ත, පිටිපස්සට එන්න ඕනි පැත්ත මේ දේවල් හොඳට අධ්‍යයනය කරනවා. ඒ වගේම මෙතනදී බබා හොඳට ප්‍රැක්ටිස් කරනවා මේ ඇඳුමක අත කොහොමද දාන්නේ, එතකොට බෙල්ලට කොහොමද දාන්නේ, ඒකේ බටන්ස් දාගන්නේ කොහොමද, එතකොට ඇඳුමක් නීට් එකට ඇඳලා ඉවර කරන්නේ කොහොමද, මේ හැමදේම බබා ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් බබාගේ ඇඳුමක් හොඳ පිට හරවලා අනිත් පැත්තට හරවන්න දෙන්න. නැත්නම් අපිට පුළුවන් බබාට කන පිට හරවලා බබාට හොඳ පැත්ත හරවන්න දෙන්න. මේ විදිහට බබාට දෙපැත්තට හරවන්න දෙන්න. මොකද මේක හරි අමාරුයි. මේ හරි ටෙක්නික් එක දන්නේ නැතුව බබෙක්ට දෙපැත්තට හරවන්න බෑ. එතකොට ඇතුලෙන් අත දාලා අතින් ඇදලා අනිත් පැත්තට අරගෙන මේ ඇඳුම හරවන්න ඕනේ. ඉතින් බබාලා එක එක විදිහට මේක කරන්න try කරනවා. ඉතින් බබාලා එක එක විදි හොයා ගන්නවා මේකට. මේකත් හොඳ brain development activity එකක්. චූටි බබෙක් සිතීමේ ශක්තිය වැඩි කරන්න. ඒ වගේම එක තැන ඉඳන් බබෙක් ගොඩක් වෙලා එක එක විදිවලට හිත මේ ඇක්ටිවිටි එක කරනවා. මේක ටිකක් කම්ප්ලෙක්ස් ඇක්ටිවිටි එකක්. ටිකක් ලොකු බබෙක් එක්ක අපිට කරන්න පුළුවන්. චූටි බබෙක්ට නම් ටිකක් අමාරුයි මේ ඇක්ටිවිටි එක කරන්න. මොකද ඒගොල්ලන්ට හිතා ගන්න අමාරුයි කොහොමද මේක කරන්න කියලා. මෙතනදිත් අපිට බබාගේ විවිධ ඇඳුම් දෙන්න පුළුවන්. එතකොට එක එක ඇඳුම් හරවන විදිය වෙනස් නිසා.
අපිට පුළුවන් බබත් එක්ක රෙදි රෝල් කරන්න. ඉතින් මෙතනදී දැන් ඇඳුමක් රෝල් කරනවා කියන එකත් බබෙක්ට හොඳ බුද්ධිවර්ධන ක්‍රියාකාරකමක්. බලන්න ඒගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඇඟිලි හොඳට පාවිච්චි කරලා අත හොඳට පාවිච්චි කරලා හරි හිමීට මේ ඇඳුම් රෝල් කරනවා. ඉතින් මෙතනදීත් එක එක රෙදි වලින් මහපු ඇඳුම් දෙන්න පුළුවන්, එක එක සයිසස් වල ඇඳුම් දෙන්න පුළුවන්. එතකොට මේ එකින් එක ඇඳුමට මේ හැම දෙයක්ම කරන විදිය වෙනස් වෙන නිසා අපිට පුළුවන් අපේ බබාලත් එක්ක ඇඳුම් නවන්න. ඉතින් මෙතනදී බබාට ඇඳුම් නවන විදිය අපිට කියලා දෙන්න පුළුවන්. එතකොට එයාලා ඒ විදියට නවන්න පුරුදු වෙනවා. එතකොට අපි බබාගේ ඇඳුම් නවන වෙලාවට බබත් අපි ගාවට වෙලා ඉඳගෙන මේ ඇඳුම් නවන එක හරි වටිනවා. බබාගේ ජීවිතේට මේ දේවල් පුරුදු වෙන්න. ඒ වගේම එක එක විදිය ඇඳුම් එක එක විදියට නවන්න එයා හුරු වෙනවා. බබාලගේ ඇඳුම් වල තියෙන පටි පාවිච්චි කරලා අපිට පුළුවන් බබාට ගැට ගහන්න කියලා දෙන්න. ඇත්තටම දැන් මේ පටියක් පාවිච්චි කරලා ගැට ගහනවා කියන එක සාමාන්‍යයෙන් අවුරුදු 6ක 7ක වගේ බබෙක්ට උනත් අමාරු වෙන්න පුළුවන්. මොකද බබාලගේ අත් හොඳට කන්ට්‍රෝල් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඇඟිලි එයාලට හොඳට කන්ට්‍රෝල් නම් මේ වගේ ගැටයක් එයාලට පහසුවෙන් ගහන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට දැන් මුලින් බබාට කියලා දෙන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියලා. එතකොට බබාලා එයාලගේම විදි හොයාගෙන අපේ විදි ෆලෝ කරලා එක එක විදියට මේක කරන්න ඉගෙන ගන්නවා. ඉතින් මේක ටිකක් කම්ප්ලෙක්ස් ඇක්ටිවිටි එකක්. හැබැයි බබෙක්ට දියුණු කරගන්න පුළුවන්, හොඳ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. තාත්ති මේක මෙහෙම දිව්වා. මේක මෙහෙම දිව්වා. තාත්ති දැන් මේක අරගෙන මේක ඇතුලෙන් තිබ්බා. තාත්ති ඊපස් මේ පටි කෑලි දෙකෙන් මෙහෙම අදිනවා. එච්චරයි. සිම්පල්. ඒ වගේම අපිට පුළුවන් මේ ඇක්ටිවිටි එක බබෙක් එක්ක ගැට ගහන්න සහ බබාට ගැට ලිහන්න කියලා දෙන්න. එතනදිත් බබා එක එක විදිහේ ටෙක්නික්ස් පාවිච්චි කරලා මේ ගැට ලිහන්න පුරුදු වෙනවා. අපිට පුළුවන් බබා කැමති බබාගේ ඇඳුමක් අරගෙන මේ ඇඳුමේ තියෙන කලර්ස්, ඩිසයින්ස් මේ හැම දෙයක් ගැනම බබත් එක්ක කතා කරන්න. මේකත් හරි වටිනවා. මේ ඩෝලෙද? ඔව්. Ash color and white color and black color and blue and yellow. This is white and pink there. Wow, good girl. Here, ash. And here? Here, black color and ඉතින් මේ විදියට අපිට බබාලත් එක්ක බබාගේ ඇඳුම් පාවිච්චි කරලා ගොඩක් බුද්ධිවර්ධන ක්‍රියාකාරකම් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපිට ඇඳුම් නවන වෙලාවට අපි මේ වැඩ කරන වෙලාවට අපේ බබාව ළඟ තියාගෙන බබාට ගොඩක් හැකියාව වර්ධනය කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. එතකොට අපිටත් ස්ට්‍රෙස් එකක් නැහැ, බබාට ස්ක්‍රීන් ටයිම් එකකුත් නැහැ, බබත් සතුටින් අපිත් සතුටින්. ඉතින් මේ ටොපික් එක යටතේම ඉස්සරහට තවත් ගොඩක් වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.